මගේ දරුවා අද මැරිලා ඉවරයි. මගේ දරුවාගේ හුස්ම හිර කරලා ඉවරයි මූ. එතකොට මගේ දරුවාගේ හුස්ම හිර කරලා මම ඉල්ලන්නේ සමස්ත සිංහල ජාතිය වෙනුවෙන්ම සමලිංගික සේවකෙක් හෝ වේවා, කුඩෙක් හෝ වේවා, ගංජකාරයෙක් හෝ වේවා, අබින්කාරයෙක් හෝ වේවා සර්. මොකා හරි හොරකම් කරලා හරි ඒ මිනිහා ගෙනියලා හිර කූඩුවට දාලා හරි හොස්පිටල් එකක තියලා හරි ඒ අම්මට තාත්තට නේ දරුවා වටින්නේ. නැතුව උන්ට නෙමෙයිනේ. එතකොට උන්ටත් දරුවා මේ ලෝකෙට බිහි කරලා තිනවා. මට ඕනේ මේ ලංකාවේ ඉන්න මේ කිසිම දරුවෙකුට ආයේ මින් මත්තට හිර කරලා ඔය තියෙන කාකි ඇඳුමට යටින් හිර කරලා මරන්න එපා කියන ඉල්ලීම විතරයි සර්. මගේ සිංහල ජාතියට මං ආදරෙයි. මගේ සිංහල ජාතියත් එක්ක මං අවුරුදු 20ක් කැපිච්ච ගෑණියෙක්. මං එතකොට මං 1527ක් ආදරෙන් හදපු අම්මා කෙනෙක් මගේ කෙල්ලෝ. එතකොට මං 1527ක් හදලා උන්ට අම්මා වෙලා එතකොට උන්ට හානියක් වෙන්න කොල්ලෙක්ගෙන්වත් අත තියන්න දෙන්නේ නැතුව මගේ දරුවා හුස්ම හිර කරලා මැරුවම මං අවුරුදු 20ක් රැක්ක දරුවා මොකටද මං රැක්කේ කියලා මගේ හිතට එනවස. ඇයි මම මේ සිංහල ජාතියට මෙච්චර ආදරේ කරේ? ඇයි මං ආදරේ කරේ සර්? මට මගේ වේදනාව කියන්න බෑ සර්. අඬලා මගේ ඇස්සල කඳුළු වියකිලා තියෙන්නේ. මගේ